මම ධම්මිකේ ප්‍රියන්ත සමසභාපති විශ්වවිද්‍යාල වෘත්ති සමිතියේ ඒකාබද්ධ කමිටුව. වර්තමාන රජය ඔවුන්ගේ මංගල අයවැය තුලින්ම විශ්වවිද්‍යාල ප්‍රජාවට ගැටලු ගණනාවක් නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ කියන්න ඕන මෙතෙක් විශ්වවිද්‍යාල ප්‍රජාව ඔවුන්ගේ මූලික වැටුප හා සමානව ලැබපු මාසික හිලව් දීමනාව එහෙම නැත්නම් MCA දීමනාව වර්තමාන රජය කප්පාදු කරලා තියෙනවා. ඒ වගේ විශ්වවිද්‍යාල ප්‍රජාව ලැබපු දීමනා 29%ක් මේ වෙනකොට කප්පාදු කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ දක්වා විශ්වවිද්‍යාල පද්ධතියත් රාජ්‍ය සේවයත් අතර පැවති වැටුප් අනුපාතය ඛණ්ඩනය කරලා තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන පහුගිය වකවානුව තුල විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු ගණනාවක් නිර්මාණය වුණේ පහුගිය රජයන් මේ විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අයිතිවාසිකම් අත්නෝමතික කප්පාදු කිරීමට එරෙහිව. මෙන්න මේ කාලය තුල වර්තමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට විශ්වවිද්‍යාල ප්‍රජාව වෙනුවෙන් දැඩිව හඬ නැගුවා. එතුමාලා සමග අපි සාකච්ඡාවල පවා එතුමාලා අපේ කප්පාදු වල 15%ක දීමනාව MCA දීමනාව ඒ කාර්යයෙන් ලබා දිය යුතුයි කියන දන් තමයි එතුමාලා පෙනී ඉන්නේ. එහෙම හිටපු එතුමාලා අද එතුමාලාගේ රජය යටතේ අපේ සියලු දීමනා කප්පාදු කළා. අපි රාජ්‍ය සේවයට සමාන තත්ත්වයකට ගේන්න උත්සාහ කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි මූලික වශයෙන් සාකච්ඡාවක් පැවැත්වුවා පසුගිය 28 වෙනිදා ගරු අග්‍රාමාත්‍යතුමියත් එක්ක. එතුමිය අපට එතෙන්දි පොරොන්දු වුණා ඉතාමත්ම ඉක්මනින් සතියක් ඇතුළත මුදල් අමාත්‍යාංශකාරයේ නිලධාරීන් සමග නැවත සාකච්ඡාවක් ලබා දෙනවා කියලා. නමුත් මේ දක්වා ඒ සාකච්ඡාව අපට ලැබිලා නැහැ. ඒ වගේම අපි ඉතාමත්ම පැහැදිලිව එතුමියට දැනුම් දුන්නා මේ අයවැය පාර්ලිමේන්තුව තුල සම්මත වීමට ප්‍රථම ඒ විශ්වවිද්‍යාල සේවකයාගේ කප්පාදු කළ දීමනා සියල්ල නිවැරදි විය යුතුයි කියන කාරණාව. මේ සම්බන්ධයෙන් අපි ඉතාමත් ඉක්මනින් රජයේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් මැදිහත් විය යුතු ප්‍රධාන පාර්ශ්වීය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ සභාපතිවරයා න්‍යාසූ කන්ව ඉදිනවා මේ දක්වා අපිට කිසි සාකච්ඡාවක් ලබා දීලා නැහැ. එතුමාගෙන් ලිපි 3ක් ලබා දීලා ලිඛිතව දැනුම් දීන සාකච්ඡා ඉල්ලා දිනෝ මේ දක්වා එතුමා සාකච්ඡාවක්වත් ලබා දීමට තරම් නම්මිශීලී වෙලා නැහැ. ඒ නිසා අපි තාමත්ම ඕනෑකමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ සභාපතිවරයාට කියනවා වහාම මැදිහත් වෙන්න මේ විශ්වවිද්‍යාල ප්‍රජාවට කළ දින අගතියට එරෙහිව මැදිහත් වූ ප්‍රධාන පාර්ශවීය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව වහාම වෘත්තීය සමිතියත් එක්ක සාකච්ඡා කරලා ඒ සඳහා මැදිහත් වීම කරන්න. ඒ වගේම වර්තමාන රජයේනොත් වර්තමාන ජනාධිපතිතුමනුත් ඉතාමත් ඕනෑකමින් ඉල්ලීමක් කරනවා. ඔබතුමා විශ්වවිද්‍යාල ප්‍රජාව වෙනුවෙන් පෙනී හිටපු වැඩ කරන පන්තියේ නායකයෙක්, වැඩ කරන පන්තිය විසින් පත් කරගත්ත නායකයෙක්, වැඩ කරන පන්තියේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට ඔබතුමා යොමු වෙන්න එපා. මේක මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ කූට ව්‍යාපාරයක්ද කියන සැකයක් මතුවලා තියෙනවා. එම නිසා වහාම විශ්වවිද්‍යාල වෘත්ති සමිතිය ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. වහාම මැදිහත් වෙලා මේ අදාළ නිවැරදි කිරීම සිදු කරන්න. ඒ නිවැරදි කිරීම සිදු නොවන්නේ නම් අකමැත්තෙන් වුවත් මේ අයවැය සම්මත වුණොත් ඉන්පසු දිනකදී අපිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවල අවතීර්ණ වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ දක්වා අපට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න දෙන සාකච්ඡා ප්‍රමාද වීමටත් එරෙහිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ සභාපතිවරයාටත් එරෙහිව ක්‍රියාමාර්ගවලට එරෙහිව අපි ආරම්භක විරෝධතා දැක්වීමක් විදියට එළමෙන 18 වෙනිදා කොළඹදී වෘත්තීය සමිති නායකයින් පමණක් සම්බන්ධ වෙලා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කළ දිනෝ ඒ නිසා අපි තාමත් ඕනෑකමින් රජයේ දිනෝ මේ වෘත්තීය සමිති නායකයින් කොළඹට ඇවිල්ලා ආරම්භක විරෝධය තමයි රජයට දක්වන්නේ. ඉන් එහාට විශ්වවිද්‍යාල පද්ධතියේ සමස්ත ප්‍රජාවට කොළඹට ගෙන්නලා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගවලට අපව අවතීර්ණ කරවන්න එපා. විශ්වවිද්‍යාල පද්ධතියේ වෘත්තීය සමිති කිසිදු දේශපාලන ભેදයකින් තොරව විශ්වවිද්‍යාල ප්‍රජාවට වෙන අසාධාරණ හේව අතීතයේ දැඩිව පෙනී හිටියා. වර්තමානයේත් අපි දැඩිව පෙනී ඉන්නවා. ඒ නිසා ඕනෑකමින් දිගින් දිගට ඉල්ලීමක් කරනවා වර්තමාන අග්‍රාමාත්‍යතුමියගෙන්, අධ්‍යාපන අමාත්‍යවරියත් එතුමිය ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමාගෙන් වැඩ කරන පන්තිය විසින් පත් කළ රජයක් විදියට විශ්වවිද්‍යාල ප්‍රජාවගේ මේ කප්පාදු කළ සියලු දේමනා නිවැරදි කළා විශ්වවිද්‍යාල පද්ධතියට සාධාරණීකරණය කරන්න. විශේෂයෙන්ම විපක්ෂයේ മന്ത്രിවරුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. එදා විපක්ෂයේ ඉඳන් වර්තමාන පාලකයන් විපක්ෂයේ ඉඳන් ගොඩනැගූ මේ ප්‍රශ්න පිළිබඳ හෙට අයවැය අපේ විෂයකාරක සභාවේදී ප්‍රශ්න කරන්න. හෙට අධ්‍යාපනය පිළිබඳ අයවැය විවාදය තියෙනවා. මෙතනදී ප්‍රශ්න කරන්න වහාම අපේ මාසික හිලව් දීමනාව සහ මේ දීමනා කප්පාදු කිරීමේ ප්‍රශ්න කරන්න. ඒ වගේම රාජ්‍ය සේවයයි විශ්වවිද්‍යාල සේවයයි අතර පැවති මේ වැටුප් අනුපාතයන් ඛණ්ඩනය කිරීම පිළිබඳ ප්‍රශ්න කරන්න කියලා අපි රජයට කියනවා. මේ සියල්ල නිවැරදි කළ යුතුයි. එසේ නොවන්නේ නම්
දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් ආරම්භ වෙනවා කියන එක අපි රජයට ප්‍රකාශ කරන්න කැමතියි. මම ධම්මිකේ ප්‍රියන්ත සමසභාපති විශ්වවිද්‍යාල වෘත්තීය සමිතිය ඒකාබද්ධ කමිටුව. අද දිනේ සියලු විශ්වවිද්‍යාල අධ්‍යයන නොවන වෘත්තීය සමිතිය එකතු වෙලා සාකච්ඡා කරේ. ඒ සියලු නායකයින් එකතු වෙලා සාකච්ඡා කරේ. ඒ අනුව අපි එකඟතාවයකට ඇවිත් වෙනවා. පැහැදිලිවම මේක නිවැරදි නොවන්නේ නම් ඊට එහා ගිය දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන්නේ. ඔව් එතන ඒක පැස්වීම තුල ගත්තු තීරණය. මොකද ප්‍රධාන වශයෙන් අපිට තියෙන ගැටලුව වර්තමාන අයවැය දිහා බැලුවෙන් පස්සේ පහුගිය අතීතයේ විශ්වවිද්‍යාල ප්‍රජාව ඔවුන්ගේ මූලික වැඩිපුර සමාන දීමනාවක් විදිහට මාසික හිලව් දීමනාව 145ක් ලැබුවා. ඒ වගේම පහුගිය කාලේ දින 70ක අරගලයක් කරා ඒක 70 දක්වා වැඩි කරන්න. එදා ඒක 70 දක්වා වැඩි කළ යුතුයි කියන වර්තමාන රජය අද බලයටපත් වෙලා ඔවුන්ගේ මංගල අයවැය තුල ගෙවපු 145ක් 36 දක්වා අඩු කළා දිනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රජාවට විශේෂ දීමනාවක් ලබා දීලා දුණා වසර 10ක් තිස්සේ 20%ක. ඒ දීමනාව සම්පූර්ණයෙන්ම කපා හැරලා දිනවා. ඒ වගේම රාජ්‍ය සේවයත් විශ්වවිද්‍යාල සේවයත් අතර වැටුප් පරතරයක් පැවතිලා. ඒ වැටුප් පරතරය පැවතිය රාජ්‍ය සේවයේ තියෙන වරප්‍රසාදයන් විශ්වවිද්‍යාල සේවකයන්ට නොමැති නිසා අතීතයේ 136ක්ව පැවති ඒ වැටුප් පරතරය 120 දක්වා අඩු කරලා දුණා. ඒ වගේම වර්තමාන රජයේ ඒක 6.9 දක්වා අඩු කරලා දිනවා. මෙන්න මේක නිවැරදි වේ යුතුයි. ඒ වගේම අද විශ්වවිද්‍යාල පද්ධතියේ කාර්ය මණ්ඩල 30ක් පුරප්පාඩු පවතිද්දී විශ්වවිද්‍යාල ප්‍රජාව දැඩි කැපකිරීම කරමින් කටයුතු කරමින් විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යද්දී ඔවුන්ගේ පැයකට ගෙවන පැයක ශ්‍රමයේ වටිනාකම කප්පාදු කරලා දිනවා. මෙන්න උන්ට අතිකාල ගෙවුව පැයට පැය එකමාරක් මේ වෙනකොට පැයක් ගෙවන තත්ත්වයට පත් කරලා දිනවා. මෙන්න මේව නිවැරදි වේ යුතු කියන එක තමයි අපි ප්‍රධාන වශයෙන් කියන්නේ. ඊට අමතරව විශ්වවිද්‍යාල පද්ධතියේ බඳවා ගැනීම පුරප්පාඩු තියෙන ලොකු ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රජාවට මාරු වීම නැතුව දැඩි අපහසුතාවයට ලක් වෙලා ඉන්නවා. ඒ වගේම නව චක්‍රලේඛ හරහා තවත් බඳවා ගැනීමේ පරිපාටිව ගැටලු නිර්මාණය කළ දිනවා. මේවත් අපට ගැටලු ඒ නිසා ප්‍රධාන වශයෙන් මේ අයවැය තුලින් නිර්මාණය වෙච්ච ගැටලු ටික මේ මොහොතේ निराකරණය කරන්න කියන ඉල්ලීම කරන ඉදිරි පිළිබඳ අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න සූදානම්.